වහන්සේට පේනවද අන්න අර ගහ? ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක මිනිහෙක් කියනවලු මාව වලලන්න කිසිවෙක් වලලපු නැති මෙන්න මේ ගහ යටින් කියලා. මට මතක හැටියට භාග්‍යවතුන් වහන්සේම පසුව පිළිතුරු දෙනවලු ඔය මිනිස්යාම මීට ඉස්සර ඉපදිලා මැරිලා ඔය ස්ථානයේදීම වලලපු වාර බොහෝ ප්‍රමාණයයි කියලා. එහෙනම් ස්වාමින් වහන්සේ අපේ ඇටලේ මස් නහර මේ මහ පොළොවට කොච්චරනම් මුහු වෙලා ඇද්ද? එක තැනක දේශනාවක සඳහන් වෙනවා මහණෙනි නුඹ නුඹලාගේ ඇට සැකිලි නොදිරා ගොඩ ගැසුවේ නම් වේපුල්ල පර්වතයක් අරදිනවා කියලා. එපමණකට මේ අතීත සංසාරේ ඉපදිලා තියෙන වාර ගන්න හිතලා ගණන් කරලා නිමා කරන්න නම් පුළුවන්කමක් ඇත්තේ. ස්වාමීන් වහන්සේට මතකද කිසා ගෞතමීගේ සිද්ධිය? භාග්‍යවතුන් වහන්සේ කිසා ගෞතමීට ස්වාමීන් වහන්සේ ඇයි අබමිතක් දුන්නේ? මේ නොමලගේකින් මොකක්ද ඒ සිද්ධියේ අපිට තේරෙන්නේ? නොමලගේකින් අබෑකයක් දෙන්න කියලා ප්‍රකාශ කළේ භාග්‍යවතුන් වහන්සේ. එහෙම ගියක් හොයාගන්න නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කාලේ එහෙම හොයාගන්න නැතුව ඇතිනේ. ඒ කාලේ නොමැරිච්ච ගෙදරක් නැහැ. කවුරු හරි ආච්චිසිය හරි මිය පරලොව ගිහින්. නමුත් ඒ කාලේ නෙවෙයි ස්වාමීන් වහන්සේ දැන් කාලේ ගොඩක් වෙනස් වෙලා. එහෙනම් දැන් ඒකාන්තයෙන්ම නොමල ගියක්. ඒ කියන්නේ කවුරුවක්වත් මැරිච්ච නැති ගෙවල් දැන් නම් ඇති නේද ස්වාමීන් වහන්සේ? ඒක හොයාගන්න බැහැ අපි. එහෙම නොමල ගියක් නෑ. දැන් මම මේ ජීවත් කරන්නේ මගේ තාත්තා මම සීයා. තාත්තගේ තාත්තා. ඔය ඒතකොට මම මේ ලෝකයට ඉබේ පහළ වුණා නෙවෙයි. එහෙනම් මට කලින් අනිවාර්යයෙන්ම මගේ වැඩිහිටියෝ කවුරු හරි ඉන්න ඕනේ. නිකන් පහළ වෙන්න බෑනේ. ඒකාන්තයෙන්ම අම්මා තාත්තා හිටියත් මගේ සීයා ආච්චි හිටියත් ඊට උඩ පරම්පරාව හරි අනිවාර්යෙන් මිය පරලෝ ගිහිල්ලා තියෙන්න ඕනේ. එහෙනම් නොමල ගියක් හොයාගන්න විදිය නෑ ස්වාමීන් වහන්සේ. එහෙනම් අපේ ස්වාමීන් වහන්සේ කොහොමද දැන් භාග්‍යවතුන් වහන්සේ අපිට කියන්නේ අප්‍රමාදී වෙන්න කියලානේ. ඇයි හදිසිය හරි මරුණොත් ස්වාමීන් වහන්සේ අපි ඔක්කොම සතර අපායට නැවැටෙන්නේ. එහෙනම් අප්‍රමාදී වීම පිණිස ඔබ වහන්සේ කොහොමද කටයුතු කරන්නේ? කොහොමද හිතන්නේ? අපි විතරම ධර්මය ගැන තමයි හිතන්න ඕන, අධ්‍යයනය කරන්න ඕන. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන කීර අතට ගත්ත බත් ටික කටට දා ගන්නකන්වත් මේ ජීවිතේ විශ්වාස නැහැ. ඒකින්ද අපි කොයි වෙලාවෙද මරණය එන්නේ කියලා දන්නේ නැහැ. ඔබ වහන්සේ කොහොමද මරණය මෙනෙහි කරන්නේ? කොහොමද මැරෙන්න පුළුවන් ක්‍රම? දැන් මම මෙතන අපි දන්නේ නැහැ. දැන් මේ ගටේ යත්තක් කඩාගෙන ඔලු කුලනොත් මැරෙන්න පුළුවන්. පාරේ යනකොට වාහනයකට හැප්පෙන්න පුළුවන්. හිතන්නේ නැති විදිහට සමහර විට රෑ නිදාගෙන උදේ නැගිටිනකොට හුස්ම ඉර වෙලා මැරෙන්න පුළුවන්. සර්පේක් දෂ්ට කරලා මැරෙන්න පුළුවන්. මැරෙන්න පුළුවන්. ඒ අපි පොතේ හිටියත් ඒ කිසිම තැනක අපි ආරක්ෂිතයි කියලා හිතුවට මැරෙන්න පුළුවන් සාධක ඕන තරම් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ ඒ කියන්නේ මහා මුහුදේ වේවා, මහා පොළවේ ගිරි සිකරයක වේවා, මහා පර්වතයක වේවා. ඔය කොහේ හරි තැනක ස්වාමීන් වහන්සේ අපි කියමුකෝ අභ්‍යවකාශයට ගියා කියලා අපිට මරණයෙන් බේරෙන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එහෙම කිසිම තැනක් නෑ. අපි හැම බේරෙන්න තැනක් නැහැ. මහා මුහුදේ කොහේ හරි තැනක් දැන් මහා මුහුදේ සබ්මැරින් යනවා ස්වාමීන් වහන්සේ. ඔය සබ්මැරිනයක් ඇතුලේ හිටියොත් මරණයෙන් බේරෙන්න පුළුවන් වේවි ස්වාමීන් වහන්සේ. ඒවත් සිද්ධ වෙන්නේ අපේ. එහෙනම් ස්වාමීන් වහන්සේ මට කියන්න ඔබ වහන්සේ කොහොමද මරණානුස්සතිය වඩන්නේ කියලා. මරණය නම් මහා සුලඟක් හමලා පොල්තෙල් පහනක් නිවිලා යනවා වගේ ඒ ශ්‍රණයෙම ජීවිතය අවසන් වෙන්න ඉඩ තියෙනවා. එතකොට අපේ ශරීරයේ අභ්‍යන්තරයෙන් ගත්තත් මේ පඨවි ධාතුව තදවීමකින් අපි මැරෙන්න පුළුවන්. එතකොට ආපෝ ධාතුව කිපීමෙන් මිය යන්නත් පුළුවන්. තේජෝ ධාතුව කිපීමෙන් මිය යන්නත් පුළුවන්. වායෝ ධාතුව කිපීමෙන් මිය යන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ ඇතුලේ නහරවල් තියෙනවා, ස්නායු තියෙනවා. මරණය සෙම හැදෙනවා නේද? අපි දැන් නිරෝගීව හිටියට මේ බාහිර සීතලත් එක්ක නේද වතුර ටික බොනකොට සෙම ඇවිස්සලා එහෙම වෙන්න පුළුවන්. හුස්ම ටික කිපිලා නහරයක් පුපුරන්න පුළුවන්. ඒ වගේ ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ ආතින් මරණය කොහොමද මෙනෙහි කරන්නේ? ඒක මෙනෙහි කරන අපි ආම්දුනේ ඉහළට ගන්න හුස්ම රැල්ල පහළට හෙලන ප්‍රමාණයට මරණය සිහි කරන්නේ. يعني එතන හිර වෙන්න පුළුවන් වගේ එකක්ද? හිර වෙන්න පහළට හෙලන්න බැරි සයිස්. බැරි වෙනවානේ. ඒකට හුස්ම ටික හිර වෙලා පිට කර ගන්නත් බෑ, ඇතුළට ගන්නත් බෑනේ. එහෙනම් ස්වාමින් වහන්සේලා අප්‍රමාදීව මේ විදිහට ධර්මයේ ප්‍රගුණ
කරනවා. ඒකෝට ස්වාමීන් වහන්සේ අපිට පේනවා මේ හැමතැනම අපි දැන් ස්වාමීන් වහන්සේ මේ පැත්තට හැරුණොත් එහෙම මේ බලන්න මේතන මේ බලන්න අඩු වයසින් මේ ගියපු ළමයෙක් අපිට මෙතන ස්වාමීන් වහන්සේ එතකොට මෙතන වැඩි. එතකොට ස්වාමීන් වහන්සේ මේ බලන්න අපිට බැලුමට පේනවා මෙතන නම් ටික පේන්නේ නැති හින්දා හොඳයි. ඒකෝට මේ අඩු වයසින් මේ ගියපු කෙනෙක් පේනවානේ. මේ මැදි වයසේ කෙනෙක් මේ ටික තව වැඩි හිටි කෙනෙක්. එහෙනම් ස්වාමීන් වහන්සේ වයස් ભેදයක්වත් නැහැ නේද මැරෙන්න? වයස් ભેදයක්වත් නැහැ. ඒකල ස්වාමීන් වහන්සේ දැන් අපි මේ පුද්ගලයා හොයාගෙන ගියොත් ස්වාමීන් වහන්සේ මේ පුද්ගලයා අපි හොයාගෙන ගියොත් මෙතන හාරලා මේ පුද්ගලයා අපිට හමු වේවිද? නෑ අපි හම්බුනේ. මේ පුද්ගලයා මේ පොළොවට පත් වෙලා අපට හොයාගන්න බැරුව මේ පටවි ධාතුවත් එක්ක එකතු වෙලා ඉන්නේ. එකතු වෙලා තියෙන්නේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේත් කලින් පටවි කතාවක් කිව්වා. අපේ ස්වාමීන් වහන්සේත් කලින් පටවි කතාවක් කිව්වා. ස්වාමීන් වහන්සේ මේ හැමදේම මේ හැම ශරීරයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ කුමකින්ද? පටවි ආපෝ තේජෝ වායෝ. මිනිසුන්ට එහෙම කිව්වම ටිකක් තේරෙනවා අඩුයිනේ. අපි මෙහෙම කියමු ස්වාමීන් වහන්සේ. මේ කය හැදිලා තියෙන්නේ කොටස් දෙකකින්. එකක් කය අනිත් එක සිත. එතකොට මේ කයට රූපය කියලා කියනවා අනිත් ටිකට නාම කියලා කියනවා. නාම රූප. එතකොට ස්වාමීන් වහන්සේ මේ භෞතික ලෝකය සකස් වෙලා තියෙන මූලිකම පදාර්ථය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. භාග්‍යතුන් වහන්සේ කාලය කොච්චරද පනවලා තියෙන්නේ මේ මහා භූත රූපවල? චිත්තක්ෂණ 15ක් පැවතිලා 16 17න් විනාශ වෙලා යනවා. එහෙනම් චිත්තක්ෂණ එකේදී හට ගන්නවා 15ක් පවතිනවා 17ේදී තමයි නැති වෙන්නේ. එහෙනම් මේ කියන අංශුයි. අංශුව කියන්නත් බෑ මොකද මේ මොහොතේම චිත්තක්ෂණ 17න් නැති වෙනවනේ. මේ මොහොතේ හට ගන්නවා චිත්තක්ෂණ 15ක් පවතිනවා 17ේදී නැති වෙනකොට ඊළඟ එක මොකද්ද වෙන්නේ? ඕජාවලින් නව රූප පිණ්ඩයක් බිහි කරනවා. ඒක හැබැයි කලින් එකේ ශක්තිය ඒ විදිහටම තියෙන්නේ නෑ. ඊළඟට හදන රූප පිණ්ඩේ කලින් එකට වඩා තවත් ශක්තිය අඩුයි. එහෙනම් මොහොතින් මොහොත මගේ ශරීරය ඇතුළේ මේ විශ්වයට මොකද්ද වෙන්නේ ස්වාමීන් වහන්සේ? වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තමයි භාග්‍යතුන් වහන්සේ අනිත්‍යයි කියලා දේශනා කළේ. එහෙනම් මේ අයට සිත් තිබුණාද ස්වාමීන් වහන්සේ? සිත් තිබුණා. සිත් මේ දැන් මේ මහත්ය ගොඩක් සැරෙනි. අර අය වැඩි හිටි කෙනෙක් ගොඩාක් වයසට ගිහිල්ලා මිය ගියපු බවක් පේනවා. එහෙනම් මේ අයගේ උපතේ සිට මරණය දක්වා කොච්චරනම් සිතුවිලි පහළ වෙන්නේ නැද්ද? අන්න මේ මොහොතේ තමයි සිතක් පහළ වෙන්නේ. අන්න මේ මොහොතේ පහළ වෙන සිතේ කාලය කොච්චරද? චිත්තක්ෂණයක. ඒක ඒ මොහොතේ නැති වෙලා ඒ මොහොතේම නැති වෙලා යනවා. එහෙනම් ස්වාමින් වහන්සේ අපි තුන්නමගෙන මේ වීඩියෝ කරන පුතා ඇතුළු මේ බලන අය ඇතුළු හැමෝගෙම රූපේ කාලේ චිත්තක්ෂණ 17යි. 17න් 17ට රූප ඇති වෙමින් නැති වෙමින් යනවා. ඒ ඇති වෙමින් නැති වෙමින් දි รา පත් වෙන ශරීරයේ පවතින්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? ආහාර ප්‍රත්‍යෙන්. ආහාර නිසා තමයි මේක තාමත් මේ ශරීරයේ පවතින්නේ. සිතක කාලේ චිත්තක්ෂණ එකයි. එහෙනම් සිතත් මේ මොහොතේ හටගෙන මේ මොහොතේ පැවිතිලා මේ මොහොතේම නැති වෙලා යනවා චිත්තක්ෂණ එකක් ඇතුළත. එහෙනම් සිතත් මේ මොහොතේ අනිත්‍යයි. සිතේ උපත මරණය සිද්ධ වෙන්නේ මේ මොහොතේ. කයෙත් උපත මරණය සිද්ධ වෙන්නේ මේ මොහොතේ. ඒ නිසා මරණය කියන්නේ මේ සම්මුති මරණය විතරක් නෙවෙයි මේ මොහොතේ ඇති වෙන මරණයත් අපි දකින්න ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. කොයි වෙලාවේද මේ මහ පොළොවට පස් වෙන්න කලින් අපි දවසක මේ මහ පොළොවට පස් වෙනවා. මේ සමහර තැන්වල ස්වාමීන් වහන්සේ දැක්කද නිවන් සැප ලැබේවා කියලා ගහලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මරුණාට පස්සේ කෝටි 100ක් දුන්නා. ට්‍රිලියනයක් බිලියනයක් දුන්නා ස්වාමීන් වහන්සේ. මරුණාට පස්සේ ඇති වැඩක් නෑ. නිවනක් දකින්න තියෙන ජීවත් වෙලා ඉන්නකොට මරුණාට පස්සේ ඇති වැඩක් නෑ. ඒ නිසා අපි සැනසෙන්න ඕනේ ජීවත් වෙලා ඉන්නකොට මොන විදිහට ජීවත් වුණා දවසක අපි මැරෙන නිසා.